කාලෙකින් වීඩියෝ එකක් කරන්න හිතුණා. ඉතින් බ්ලොග් එකක් කරන්න හිතුණා මේ පහුගිය කාලේ ටිකක් බිසි වෙලා හිටියේ. දැන් අවුරුදු 39 අවුරුදු 40 ලැබෙන අවුරුද්දේ පෙබරවාරි වලට. එතකොට මම මේ ළඟදී පොතක් කියවා අවුරුදු 40 තමයි ජීවිතේ පටන් ගන්න කියලා. ඒක ඇත්තද බොරුද කියලා බලන්න වෙනවා. මේ අවුරුදු 40ක් විතර මම ආපහු ඩිග්‍රී එකක් ගන්න පටන් ගත්තා. ඒ කියන්නේ අවුරුදු 20 ගණන් වල ඩිග්‍රී කරලා ආපහු බැචලර් ඩිග්‍රී එකක් ගන්න පටන් ගත්තා. සමාජ සේවය. ඒ කියන්නේ මේකේ තියෙන රජයේ රැකියාවක් එක්ක ඒකට අදාළ සුදුසුකම් සපුරා ගන්න මට ආපහු උපාධියක් කරන ගමන් ඉන්නේ. ඒක එක හේතුවක් වීඩියෝ එක කරන්න. මම එක්කන් යන්නේ පොඩි රවුමක්. මම ලංකාවෙන් ගෙනාපු අපි ගෙවල් මාරු කරා. මුලින්ම දැන් මේ අවුරුද්දේ ජූලි මාසේ අපි ගත්ත ෆ්ලැට් එකක් බැංකුවකට කරන් ගෙවන්නේ. ඉතින් ඒ ලංකාවෙන් මේ ඒකත් එක්කත් බිසි වුණා. ඊට පස්සේ එහෙමම අධ්‍යාපන කටයුතු කරන්න පටන් ගත්තා. ඒකම අපවම ආචාර්ය උපාධියක් කරන්න හිතාගෙන ඉන්නවා. මොකද මම මුලින්ම බැචලර් ඩිග්‍රී එකක් කරා. ඊට පස්සේ මාස්ටර් එකක් කරා. ඊට පස්සේ අපව මෙහි අවුරුදු 3ක පාඨමාලාවක් කරා. ඊට පස්සේ දැන් අපව බැචලර් ඩිග්‍රී එකක් කරනවා. ඉතින් ඒක ඉවර වුණාට පස්සේ PhD එක ගන්න හිතාගෙන ඉන්නවා. හේතුව මේ මම කාලයක් තිස්සේ කරන්න හිතාගෙන හිටියා. හැබැයි ඊට පස්සේ මම සල්ලි පස්සේ යන්න ගත්තා. ජීවිතේ ගොඩනගා ගන්න. මොකද කාලයක් ඉගෙන ගත්ත නිසා. ඉතින් ඒවත් එක්ක මේ එක බැරුව ගියා. ඉතින් මෙහි පොඩ්ඩක් සෙටල් වෙලා ඒ රැකියාව කටයුතු කරගෙන යද්දී අධ්‍යාපන කටයුතු කරගන්න එක අමාරු වුණා. හැබැයි දැන් මම පොඩි ඩිග්‍රී එකක් කරන්නේ ඇත්තටම මේ රජයේ රැකියාවකට අවශ්‍ය නිසා ඇත්තටම ගත්තට පස්සේ මම ඉන්නේ ළමා youth welfare පැත්තේ තමයි මම ඉන්නේ. කියන්නේ ලංකාවේ ළමා හා පරිවාස දෙපාර්තමේන්තුව වගේ එකක අනුබද්ධව වැඩ කරන්නේ. ඉතින් ඒකේ රජයේ රැකියාවට යන තමයි මම උත්සාහ කරන එකට තමයි අධ්‍යාපන කටයුතු කරන්නේ. ඉතින් ඒකත් එක්ක කතා කරන්න එක ගානාවක් තියෙනවා. මම මේ උපාධිය කරන්න හිතාගෙන ඉන්නවා. පාශ්චාත්‍ය උපාධිය PhD එක. පාශ්චාත්‍ය උපාධිය නෙමෙයි මම ආචාර්ය උපාධියකට කියන්නේ. PhD එක කරන්න හිතාගෙන ඉන්නේ ලංකාවේ මේ ප්‍රොජෙක්ට් එකක් විදිහට ලංකාවේ මේ බාල වයස්කාර ළමයි ගැප් ගත්තට පස්සේ ඒගොල්ලොන්ට තියෙන සෙට මොකද? ඒගොල්ලොන්ගේ ජීවිතය අපව හදාගන්න තියෙන සෙටප් එක ලංකාවේ ටිකක් මදි කියලා මම හිතනවා. සහ ප්‍රිවෙන්ෂන්ස් ඒ කියන්නේ මේ වළක්වා ගැනීම සහ ඒකට පස්සේ එහෙම වික්ටිම්ස්ලා වුණාට පස්සේ ඒගොල්ලොන්ට දෙන උදව්ව සහ ඒගොල්ලොන්ට ආපහු නැවත සාමාන්‍යකරණයට සහ ජීවිතය ඉගෙන ගන්න ළමයින්ට තමන්ගේ ජීවිතය කරගන්න අවශ්‍ය දේවල් ටික ආපහු කරගන්න තියෙන උදව්ව ලංකාවේ ටිකක් මදි කියලා මම හිතනවා. ඉතින් ඒකට ලොකු ප්‍රොජෙක්ට් එකක් ලංකාවට ගෙන හිතාගෙන ඉන්නවා. මම කාලයක් තිස්සේ සමාජ සේවය කියන්නේ ලංකාවේ සමාජ සේවය කිව්වට පස්සේ ඔලුවට එන එක නෙමෙයි මේක රැකියාවක්. ඒ කියන්නේ අපි එක ශේෂ්ත්‍රවල මිනිස්සු වැඩ කරනවා සමාජ සේවය මේ සෝෂල් වර්ක්. ඒක ලංකාවේ සෙටප් එක විවිධ විදිහට තියෙනවා. සංවර්ධන නිලධාරීන්, පරිවාස නිලධාරීන්, ඊට පස්සේ ග්‍රාම සේවක, ඒ වගේ ලංකාවේ විවිධ ක්‍රමවලට මේ සමාජ සේවය ක්‍රියාත්මක වෙනවා. හැබැයි මේ මං හිතනවා මම ඔය කිව්ව youth welfare ළමා නිවාසය වගේම ගෘහස්ත හිංසනය ළමයින් වෙනුවෙන් තියෙන අයිතිවාසිකම් ඒ වගේම අඩු වයසින් ගැප් ගන්න ළමයින්ට සහ රැකියා විරහිත බව ඒ වගේම මිනිසුන්ගේ තරුණ ළමයින්ට තියෙන මේ පර්ස්පෙක්ටිව් එක Tamanට දැක්මක් නැමැතිවම රටේ තියෙන වාතාවරණයක ඒකට මොනවා හරි පිළියමක් කරන්න ලොකු මනාවක් තියෙනවා. ඒ නිසා තමයි මගේ ආචාර්ය උපාධිය පැත්තෙන් කරන්න හිතාගෙන හිටියේ. ඉතින් ලොකු කතාවක් කියාගෙන ගියේ මුලින්ම පොඩි වීඩියෝ එකක් කරන්න හිටියේ. අපි යමු ඉස්සරහට. අපි පොඩ්ඩක් රවමක් යන් එළියට මං යන්න හිතාගෙන ඉන්නේ. මෙන්න මේ කිච්චෙම මම ආවා ලංකාවේ. මේකට මට උමනයි මේ ලී ෆ්‍රේම් එකක් දාන්න වටේට. එනවා. ලී ෆ්‍රේම් එකක් දාලා මෙන්න මේ බිත්තිය එල්ලන්න. ඒක තමයි කරන්න හිතාගෙන මේ තියෙන අපේ කුස්සිය. මෙන්න මේ අඹ ලෑල්ලම හොයාගන්න පුළුවන් නම් හොඳයි. පේනවද? මේ පේනව නේද? මේ ලංකාවේ මස්සන් ආපුවා. ඉතින් කාලෙකින් තමයි වීඩියෝ කරන්නේ ඉඳලා හිටලා පොළොන් වෙලාවට.
ඉතින් ඇත්තම කතාව අපි මේ ගත්තට පස්සේ දැන් මගේ අවුරුදු 40ක් වෙනවා මට එන අවුරුද්ද පෙබරවාරි වලට. ඉතින් ඒකත් එක්ක ඉතින් මේ අවුරුදු 40න් ජීවිතේ පටන් ගන්නවා කිව්ව කතාව ඇවිල්ලා ඇත්තටම මිඩ් ලයිෆ් ක්‍රයිසිස් එකක් පටන් ගත්ත මනුස්සෙක් අවුරුදු 40 පෑනට පස්සේ එන්න පුළුවන්. ඉතින් එතනදි වෙන්නේ අපි කරන් ගිහිල්ලා ජීවිතේ කරන්න තියෙන බාත් කරගන්න තියෙන බලාපොරොත්තු අපේ හීන හැමදාම පස්සේ ගිහිල්ලා කොහේ හරි තැනකට ඇවිල්ලා ඔන්න ජීවිතෙන් භාගයකට විතර ගියාට පස්සේ අපි ඔන්න පල්ලම් බහිනවා මානයට ලං වුණා කියන බය. ඒ කියන්නේ මේ කිසිම දෙයක පළදායක් නැහැ කියන හැඟීම තමයි ගොඩක් වෙලාවට ගොඩක් අයට ඉන්නේ. ඉතින් ඒකට මේ ඇත්තටම ගත්තට පස්සේ ඒක අපි සමාජයෙන් හදාගත්ත දෙයක්ද එහෙම ලේබල් වෙච්ච දෙයක්ද අපි ජීවත් වෙන පරිසරය අනුව දෙක වෙන්නේ අපි හිතන පතන විදිහට පීඩනයද විවිධ හේතු තියෙන්න පුළුවන්. ඇත්තටම ගත්තටම සපේරා වගේ රටවල් වල තියෙන දෙයක් තමයි ඇත්තටම මේ සැන්ඩ්විච් එකක් වීම. ඒ කියන්නේ එක පැත්තකින් තමන්ගේ දෙමව්පියන් වයසට ගිහිල්ලා ඒගොල්ලොන්ගේ තුකන් ඊට ගන්න තියෙනවා. අනිත් පැත්තෙන් දරුවන්ගේ පීඩනය ඒ යුතුයකම් එක්ක මැද හිරබීම සහ අනේකා සමග සසඳීම. ඒ කියන්නේ සාර්ථකත්වය අනිත් කෙනා කරන දේම කරන්න හරි එහෙම නැත්නම් එයා කරපු විදිහටම අපිටත් කරන්න ඕන වගේ දේවල් එන්න පුළුවන්. එහෙම නැත්නම් මේ ඇතරම් සැසඳීම ගොඩක් වෙලාවට. ඉතින් ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. ඒ වගේම මූල්‍ය පීඩනය ඒ ගොඩක් දේවල් තියෙන්න පුළුවන්. ඒ කොහොම වෙතත් මං හිතනවා අපි අපේ ජීවිතේ ඒ හම්බෙන දේ ඒ විදිහට ඇක්සෙප්ට් කරනවා නම් අපිට හම්බෙන්නේ මෙච්චරයි කියලා. හැබැයි එතනින් එහාට කටරම් බලන් ඉන්න කියනවා නෙමෙයි. මොකද Facebook එකේ සමහර පෝස්ට් වෙන දේ හිතා ගන්න බැරි මේ කියලා. හැබැයි මේ ලෝකේ මං විශ්වාස කරනවා මේ විශ්ව ශක්තියක් කියලා එකක් තියෙනවා කියලා. ඒ කියන්නේ තමන් හිතන දේ තමන් වෙනවා. ඒක තමන්ට අදිෂ්ඨානයක් අරමුණක් තියෙන යෝනියෙන් වැඩ කරන්න අනිවාර්යයෙන්ම ඒ දේ වෙනවා. අනිත් දේ තමයි අපේ රටේ ගම් වතුරෙන් හානි වෙච්ච මිනිස්සු තමන්ගේ ජීවිතේ හැමදේම තිබිලා බිඳුවෙන් පටන් ගන්න තියෙන මිනිස්සුන්ට අපිට මේ වේදනාව කොහොම කිව්වත් අපිට ඒක ඒ විදිහටම අපිට දැනෙනවා කියලා කියන්නේ බෑ. අපිට ඒක තේරෙනවා කියන්න පුළුවන්. හැබැයි මොකද ඒක තමන්ට මොනවම තමයි තමන්ට දැනෙන්නේ. ඇත්තට මොකක්ද වෙලා තියෙන්නේ කියලා. ඉතින් ඒ තියෙන මානසික පීඩනය සහ කම්පනය ඉතින් ඒ විෂාදී තත්ත්වයන් වලට එන්න පුළුවන්. මිනිස්සු කඩන් වැටලා බිඳුවට කඩන් වැටලා මේ වෙද්දි. ඉතින් මට කියන්න තියෙන්නේ අතාරින්න එපා. අල්ලන් ඉන්න. තමන්ගේ ප්‍රශ්න අනිද්දේ තමයි කතා කරන්න ඕනේ. ඒක හේතුව තමයි තමන්ට බයක්, සැකක්, ලැජ්ජාවක් මොකක් හරි හැඟීමක් තියෙනවා. ඒක නමක් දෙන්න පුළුවන් නම් මනෝවිද්‍යාත්මකව ඒක අපිට පාලනයට ගන්න පුළුවන්. ඒ කියන්නේ හැම නමක් දෙන්න පුළුවන් හැමදේම අපිට පාලනයට ගන්න පුළුවන්. ඒ කියන්නේ තමන්ට බයක් උදාහරණයක් විදිහට මම පරාජිතයෙක් කියන හැඟීම දැනුනොත් ඒ හැඟීමෙන් ජීවත් වෙන එකයි මම පරාජිතයෙක් කියලා මට හැඟීමක් දැනෙනවා කියලා දැන් දැනෙන එකයි දෙකක්. එතකොට ඔබ නිරීක්ෂකයෙක් වෙලා ඔබ දන්නවා ඒක කොහොමද මේ පාලනය කරන්න කියලා. ඉතින් ඒ වගේ කොහොම වෙතත් මට කියන්න තියෙන්නේ ඇත්තටම ජීවිතය ගලාගෙන යනවා. ජීවිතේ හරි සංකීර්ණයි. අපි හිතන දේවල් නෙමෙයි වෙන්නේ ඒක ඇත්ත. හැබැයි අපි හිතන දේවල් අපිට වෙන්න පුළුවන්. ඉතින් වෙන බණ කතාවක් කිව්වේ. ඉතින් කාලෙකින් බ්ලොග් එකක් කරන අපි යන් ඉස්සරහට මේ මම ගත්ත ජැකට් දෙකක්. ඉතින් හරි කාර්ය බහුලයි රැකියා නම් මනම් එක මේ ගත්ත ෆ්ලැට් එකත් මම ඔයගොල්ලන්ට වෙලාවක පෙන්නන්නම්. අපි හිමීට ඇත්තටම මේ වාසනාවකට හම්බෙච්ච තැනක් හොඳ ඇඩ්‍රස් එකක්. මොකද ලිපිනේ කියන එක වැදගත් මොන රටේ කොහොම ජීවත් වුණත්. ඒ කියන්නේ තමන් ඉන්න පරිසරය වැදගත්. තමන්ට එක ගැලපෙනවද? තමන්ට එක හිත කරද? තමන්ගේ දරුවන්ට හිත කරද? හැමදේම බලන්න වෙනවා. ලෝකෙල මොන රටේ ගියත් ඒක සෙග්‍රිගේෂන් කියලා කියන්නේ සංකල්පය. තමන්ට ගැලපෙන මිනිස්සු එක්ක තමයි තමන් ජනවාසී වෙන්නේ. ඒක තමන් හොඳට තෝල බෙල්ල වටපිටාව තෝරගන්න ඕනේ. ඉතින් ගත්ත ජැකට් දෙකක් කාලයක් තිස්සේ යන්න බැරුව ගියා ඇඳුමක් ගන්න හරියට. ඒ ගත්ත දෙකම හරියන්නේ නැහැ. දැන් මේ දෙක අපව බාර දෙන එක තමයි මේ තියෙන්නේ. අද මේ වීඩියෝ එකේ දෙවන දවස අද තමයි නත්තල් දවස. ඒ කියන්නේ 24 හවස 24 තමයි මේ ඇත්තටම ගොඩක් අය නත්තල් සමරන්නේ යුරෝපයේ වගේම ලෝකෙ පුරාම. මේ channel එක මුලින් ඉඳලා බලන කට්ටිය දන්නවා මේ මම වොල්ෆ්ගන්ග්ට හැමදාම තෑග්ගක් දෙනවා කියලා.
නත්තලට. ඉතින් මේ පාරත් මම වොල්ෆ්ගං බලන්න යනවා දැන්. මං ගත්ත පොඩි තෑග්ගක්. මං හිතන්නේ අනිවාර්යයෙන්ම සතුටු වෙයි කියලා. මේකේ තියෙන්නේ ලස්සන පොඩි රේඩියෝවක්. එයාට රේඩියෝ එකක් නෑ. එයා සෑහෙන තනියෙන් පාළුවෙන් ඉන්න මිනිහෙක් නිසා මං හිතනවා මේක හොඳ වෙයි කියලා. මේක charge කරලා අහන්න පුළුවන් ලස්සන පොඩි රේඩියෝ එකක්. අපේ ගෙදරත් මේකක්ම තියෙනවා. මං දෙකක් ගත්තා මේ එයාට එකක් එක්ක. හැබැයි නත්තල දෙනවා කියන්නේ මේ ගත්තේ. හැබැයි දැන් නත්තල තමයි දෙන්න වෙන්නේ. මම වොල්ෆ්ගං කාලෙකින් බලන්න යන්න බැරුව ගියා. අපි බලමු මේ වොල්ෆ්ගං කොහොම වෙයිද කියලා ප්‍රතිචාරය. මොකද මේ මම හිතනවා ඒක මේ ලොකු මේ මොනවත් ඇගේ අරන් ගියත් නැතත් එයාව බලන්න යන එක මේ යාට හරි මේ වටිනාකමක්. කියන්නේ මිනිස්සුන්ගේ ඇත්තටම ලොකුම තෑග්ග තමයි තා මිනිස්සුන්ට දෙන්න පුළුවන්. මේ අපි දෙන කාලේ තා මිනිස්සුන්ට. මොකද මගේ කාලේ මං සෑහෙන තෝල්ල වෙලා තමයි මේ ගොඩක් වෙලාවට මේ කල්පනාකරණය කරගන්නේ. කවුරු වෙනුවෙන්ද මම මේ කාලය කියන දේ මේ දෙන්නේ කියන එක. හේතුව අපේ කාලේ අපිට ආපහු හම්බෙන්නේ නැහැ. මම මේ කලින් වීඩියෝ එකක් දැම්ම ඔයගොල්ලෝ බැලුවත් දන්නේ. දල වශයෙන් අවුරුදු 100ක් ජීවත් වුණොත් මිනිස්සෙක් ඇත්තටම මේ ඔහුට තියෙන්නේ සති 5200ක් විතර. හැබැයි ඒ සති 5200 අවුරුදු 100ක් ජීවත් වුණා. ලෝකේ බහුතරයක් මිනිස්සු සති 5200ක් කියන අවුරුදු 100ක් ජීවත් වෙන්නේ නැත. බහුතරයක් ජීවත් වෙන්නේ අවුරුදු 80ක් 70ක් 65ක් ඒ වගේ කාලයක්. ඉතින් මුල්ම අවුරුදු 15-20 හරි ලස්සනම කාලයක් සොඳුර ළමා කාලය යෞවනය තරුණ යෞවනය. ඉතින් ඒ කාලේ මේ අපිට ඕන විදිහට නෙමෙයි අපි ගත කරන්නේ. ඊට පස්සේ අපේ තේරෙන අපේ ජීවිතය අපි ගත කරන්නේ. එහෙම ගත්තම අපි හරියම සීමිත කාලයක් තියෙන. ඒකේ අපි කවුරු වෙනුවෙන්ද අපි අපේ කාලේ යොමු කරන්නේ කියන එක මං හිතනවා හරි වැදගත් කියලා. Na. So jetzt ist hier FM. Siehst du? Was? Das ist hier FM. Was ist da? FM, Radio. FM Radio, ja. Okay. Kannst du auch mitnehmen, wenn du Fahrrad fährst. Und was ist da, Batterie drin oder was? Nee, das heißt, sage ich dir gleich. Das ist ja toll. Cool. Hat auch guten Klang. Ja, kannst du nur lauter machen, wenn du möchtest. Hier ist eine Laute. Jetzt kannst du die Sende empfangen. Klein, aber fein. Du kannst auch mitnehmen in deiner. Hier ist die Anleitung, kannst du in Ruhe lesen. Das kannst du abbauen. Das kann man nicht wegschmeißen. රේඩියෝ එක. මේක තමයි අපේ ගෙදර තියෙන්නේ. මේක එක පැත්තකින් FM දාන්න පුළුවන්. එතකොට මේ විදිහට අල්ලන්න පුළුවන්. Venezuela heftig kritisiert worden. Die Vereinigten Staaten verstoßen gegen das Völkerrecht, heißt es. තාපොඩ්ඩ දාපොන දාපු ගමන් Bluetooth on වෙනවා. ඒතර ෆෝන් එක කනෙක්ට් කරන්න පුළුවන්. මම ඒක In den Niederlanden වොල්ෆ්ගන්ට කියන්න ගියේ නෑ. හේතුව ආයි වම් පැත්තට කරපු ගමන් ඕෆ් වෙනවා. Mit der Landschaft hinten. Das auch. Gut hier. Ja, ne? Das eine. Gut. Wahnsinn. Schau mal, ja, das stimmt hier auch, ne? Ja. Ja, Und diese ganzen ja. Tiere da oben, Ja, die soll man erstmal viele sammeln. Rehe, ne? ඔන්න වොල්ෆ්ගං හරියට සතුටු වුණා රේඩියෝ එකට. මට දුන්නා එයා මෙන්න මේ පොත තෑගි. පේනවද? මේකේ තියෙන්නේ එක එක ಜಾති
විලාස් හොටෙල් වල පින්තූර ලංකාවේ. ලංකාවට එකපාරක් ගිහින් තියෙනවා. එතකොට මේ එයා ගොඩක් සන්තෝෂ වුණා මේ මං ක්‍රිස්මස් එකට ආපු එක සහ මේ පොත හම්බුණා තෑගිය. ඔයගොල්ලෝ වීඩියෝ එක ගැන හිතන දේවල් පහලින් කමෙන්ට් කරන්න. කාලෙකින් ආවේ හම්බෙමු අලුත් වීඩියෝ එකකින්. මම ප්‍රදීප්. ජය වේවා. කියන්න මතකුණා මේ මං හදපු හෝටලේ ගැන ගොඩක් කට්ටිය කලින් කමෙන්ට් කර අහලා තිබ්බා. ඒ ගැන මම වීඩියෝ එකක් කරන්නේ හදද්දි විතරයි දැම්මේ. මම අලුත් වීඩියෝ එකක් ගෙන්නම් ඊළඟ වීඩියෝ එක අරන් එන්නම් හදපු හෝටලේ ගැන. ලංකාවට ගියා ගිය අවුරුද්දේ හැබැයි වීඩියෝ කරගන්න බැරුව ගියා වැඩත් එක්ක. හම්බෙමු නම් ජය වේවා.